සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද ලෑස්ති වෙන්නේ පුංචි කැම්පින් එකක් කරන්න යන්න. ඔව් බයික් එකේ තමයි යන්නේ. ගමන නම් ටිකක් දුරයි. දැනටමත් වෙලාව හවස 6:30යි. බයික් එකේ travel කරත් වෙහෙස මහන්සි නම් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. මොකද වටපිටාව ඒ තරම්ම සුන්දරයි. Hi guys, කොහමද? මොකද මේ වෙන්නේ? අද වැවෙත්තන්නේ කැම්පින් ඇවිල්ලා මේ අලුත් කාමාජි කැමයිනේ චූටි එක්කන. දැන් මොකද්ද මෙයා කරන්නේ? අපි සීතලේ ප්ලේට් එකක් හදාගෙන මොනවා මේ උයන්න කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඇහුණා නේද අපි ආවේ කොහාටද කියලා. මෙහි කාලගුණය හරිම ඉක්මනින් වෙනස් වෙනවා. අපි ආපු ගමම් කරේ ටෙන්ට් එක හදාගෙන ගිනිමැලයක් අහගෙන අපි මූලික වැඩ කොටස ඉවර කරගන්න එක. ඉතින් මේ වැඩ කොටස කරගන්න අපිට ආසන්න වශයෙන් පැය 2ක වගේ කාලයක් ගත වුණා. මොකද මෙහි තියෙන්නේ හරිම ස්ටෝමි වෙදර් එකක්. වෙලාව හරියටම උදේ 6:00යි. උදෙන්ම නැගිටිනකොට මේ දකින view එක නම් පිස්සුවක්. කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න, මෙඩිටේෂන් ප්‍රැක්ටිස් එකක් කරන්න කියාපු වෙලාව නේද? ඔය බලන්නකෝ. දකින්න හැම තැනම මීදුම. දැන් නම් ටිකෙන් ටික මීදුම අඩු වෙලා ගිහිල්ලා ඉරේලිය වැටෙන්නයි යන්නේ. මෙතන මම දැක්පු විශේෂ දෙයක් තමයි හරිම ඉක්මනට කාලගුණේ හිතා ගන්නවත් බැරි තරම් වේගයෙන් වෙනස් වෙනවා. විටක ඉන්න බැරි තරම් සීතලයි. තවත් විටක ඉන්න බැරි තරම් රස්නේ. තවත් විටක ඉන්න බැරි තරම් හුලඟ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. කෙනෙක් හිතන්න පුළුවන් මිනිස්සුත් හරියට මේ වගේ නේද කියලා. මිනිස්සු විතරක් නෙවෙයි මේ විශ්වයේ තියෙන හැමදේම මේ වගේ තමයි. හට ගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. ආයෙත් අලුත් ආරම්භයක්. මම තේරුම් ගත්ත දෙයක් තමයි තමා සහ සබහා දහම යන දෙදෙනෙක් නෙමෙයි. මේ දකින්න සියල්ල තමාගේම ප්‍රතිබිම්බ. මිනිස්සු හිතුවට මිනිස්සු ජීවත් වෙන්නේ විශ්වය තුල කියලා මට නම් හිතෙන්නෙම විශ්වය තියෙන්නේ තමා තුලමයි කියලා. මේ දකින්න සියල්ල ඇලවෙන තරමට ගැලවෙන්න අමාරු ලස්සන චිත්‍රයක්. ඒ මගේ අදහසනේ. ඔයා මොකද මේ ගැන හිතන්නේ? මේ තියෙන්නේ තේ ගහක්. මේ ගහ දැක්ක ගමන් මට හිතුණා මේකේ දළු ටිකක් කඩලා ඉවරලා තේ එකක් හදාගෙන බිව්වොත් මොන වගේ තේරි කියලා. ඉතින් වැඩි වෙලා ගත්තේ නැහැ මේ අදහස ක්‍රියාත්මක කරන්න. අපි මේ ලෑස්ති තේ එකක් බොන්න. නැවුම් තේ කොළ දාලා වතුර දාලා උණු කරලා හදාගත්ත තේ එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.